ආයුබෝවන් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳවයි. කොළඹ නාලන්ද විද්‍යාලය ආරම්භ වුණේ 1925 වසරේ බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. ඒ කාලයේදී බ්‍රිතාන්‍ය යටත් වෙච්ච සමයේ බෞද්ධ සිසුන්ට තම සංස්කෘතිය සහ ආගම සමගම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම අභියෝගයක් වෙලා තිබ්බේ. ඒ අවශ්‍යතාවය හඳුනාගත් බෞද්ධ නායකයන්ගේ සහ දේශප්‍රේමීන්ගේ උත්සාහයෙන් නාලන්ද විද්‍යාලය පිහිට වුණා. එය දැනුම, ශිල්පය, දර්ශනය සහ ආධ්‍යාත්මිකත්වය එකට එක් කරන ඉතිහාසමය අධ්‍යාපන මධ්‍යස්ථානයක් වුණා. ඒ අදහසම ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට ගෙන ඒම නාලන්ද විද්‍යාලයේ අරමුණ වුණා. නාලන්ද විද්‍යාලය පොත්තේ දැනුමට පමණක් සීමා නොවී ශිෂ්‍යයන්ගේ චරිතය, විනය, නායකත්වය සහ ජාතික හැඟීම ගොඩනගෙන අධ්‍යාපනයක් ලබා දුන්නා. විද්‍යා දදාති විනයම්, දැනුමෙන් විනය උපදිනවා කියන අදහස අදත් නාලන්ද සිසුන්ගේ ජීවිතයට මඟ පෙන්වනවා. කොළඹ නාලන්ද විද්‍යාලය ශ්‍රී ලංකාවට දේශපාලන නායකයින්, විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් සහ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් දායාද කරලා තියෙනවා. ඔවුන් රටේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගියා වගේම ජාතික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන්නා. නාලන්ද විද්‍යාලය අධ්‍යාපනයට පමණක් සීමා නොවී ක්‍රීඩා, සංගීතය, නාට්‍ය, වාදනය සහ බෞද්ධ සංස්කෘතික කටයුතු වලටත් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. විශේෂයෙන්ම නාලන්ද ආනන්ද වැනි ඉතිහාසමය පාසල් තරග ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා සංස්කෘතියට විශාල බලපෑමක් කරලා තියෙනවා. අද නාලන්ද විද්‍යාලය නව තාක්ෂණය, නව අධ්‍යාපන ක්‍රම සහ සාම්ප්‍රදායික වටිනාකම් එකට එකතු කරගෙන ඉදිරියට ගමන් කරන විද්‍යාලයක්. එය අතීතයට ගෞරව කරන අතර අනාගතය සඳහා ශිෂ්‍යයන් සූදානම් කරන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස තවමත් දිලිසෙනවා. කොළඹ නාලන්ද විද්‍යාලය කියන්නේ පාසලක් පමණක් නොවෙයි. එය අධ්‍යාපනික උරුමයක්, සංස්කෘතික සංකේතයක්, ජාතියට සේවය කරන නියම මඟ පෙන්වීමක්. ඔබට මේ වීඩියෝ එකේ වටිනාකමක් දැනෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තවත් වීඩියෝ සඳහා අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.